අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ අපේ එදිනෙදා වැඩවලදී අපිට අපේ පෙන් ඩ්‍රයිව් එක එක ෆෝමැට් ටයිප් වලින් ෆෝමැට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් BIOS අප්ඩේට් කරනකොට අපිට FAT32 කියන ෆෝමැට් එකෙන් ෆෝමැට් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම Windows install කරනකොට අපිට NTFS ෆෝමැට් එකෙන් අපේ පෙන් ඩ්‍රයිව් ෆෝමැට් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි වෙනත් devices වලට TV වලට වගේ පෙන් එක ප්ලග් කරද්දී ඒ අවස්ථාවලදීත් අපිට පෙන් එක එක ෆෝමැට් ටයිප් වලින් ෆෝමැට් කරන්න සිද්ධ වෙනවා. ඒ device එකට ගැලපෙන විදිහට. ඉතින් අපිට Windows වලදී default file explorer එකෙන් NTFS ෆෝමැට් එකෙන් සහ exFAT ෆෝමැට් එකෙන් විතරයි අපිට අපේ පෙන් ඩ්‍රයිව් එකක් ෆෝමැට් කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ කතා කරන software එකෙන් ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ device එකට එහෙම නැත්නම් ඔයාලගේ අදාළ පැඩේට ගැලපෙන විදිහට ඔයාලගේ පෙන් ඩ්‍රයිව් එක ඕනම ෆෝමැට් ටයිප් එකකින් ෆෝමැට් කරගන්න. ඒ වගේම මේ software එකෙන් ඔයාලගේ PC එකේ තියෙන අනිකුත් partition customize කරගන්නත් ඒ partition manage කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද මේ software එක සහ කොහොමද මේ software එකෙන් ඔයාලගේ පෙන් ඩ්‍රයිව් ඔයාලට කැමති ටයිප් එකකට ෆෝමැට් කරගන්න කියලා. අද මම කතා කරන්නේ මේ software එකේ නම තමයි OMI Partition Assistant කියන්නේ. ඉතින් ඔයාලට මේ software එක download කරගන්න කරන් තියෙන්නේ මම පල්ලෙන් description area එකේ links add කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ links follow කරලා මේ OMI Partition Assistant software එක download කරන website එකට log වෙන්න. website එකට ආවට පස්සේ ඔයාලට website එකේ interface එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී මේ software එක download කරගන්න සරලවම කරන්න තියෙන්නේ මෙතන download freeware කියන button එක press කරන්න. ඒ විදිහට මේ button එක press කරාට පස්සේ ඔයාලට මේ විදිහට OMI Partition Assistant for Recovery කියන tool එක බලා ගන්න පුළුවන්. නැත්නම් මේ software එක. ඉතින් ඔයාලට සරලවම කරන්න තියෙන මෙතන free download කියන button එක press කරලා ඔයාලට මේ software එක ඔයාලගේ file explorer එකට download කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට software එක download කරගත්තට පස්සේ ඔයාලට software එකේ exe file එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ software එක install කරගන්න සරලවම කරන්න තියෙන්නේ මේ software එකේ exe file එක double click කරලා open කරගන්න. ඒ විදිහට double click කරාට පස්සේ ඔයාලට මේ විදිහට අලුත් pop-up message එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මේ software එක install වෙන්න අවශ්‍ය කරන language එක select කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී English language එක select කරලා මේක okay කරන්න. okay කරාට පස්සේ ඔයාලට මේ විදිහට අලුත් window එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනදී මේ skip කියන බටන් එක press කරලා next step එකට යන්න. ඒ විදිහට skip බටන් එක press කරාට පස්සේ ඔයාලට මේ විදිහට OMI Partition Assistant software එක install කරන option එක එනවා. ඉතින් ඔයාලට මෙතනදී path කියන එක press කරලා ඔයාලට මේ software එක install වෙන්න අවශ්‍ය කරන path එක select කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ මෙතන accept the agreement කියන එකට tick එක enable වෙලා නැත්නම් මේක tick එක enable කරගන්න. ඊට පස්සේ මෙතන install now කියන බටන් එක press කරලා මේ software එක සරලවම install කරගන්න තියෙන්නේ. ඒ විදිහට install කරලා ඉවරනාට පස්සේ ගොඩක් දුරට ඔයාලගේ application එක automatically open වෙයි. open වුණ නැත්නම් ඔයාලට පුළුවන් start menu එකට ගිහිල්ලා මේ OMI Partition Assistant එක search කරලා ඔයාලට මෙතනින් හොයාගන්න පුළුවන්. ඉතින් මම නම් දැනට මෙතනදී start menu එකේ pin කරලා තියෙනවා මේ software එක. මම මේක click කරලා මේ software එක open කරගන්නවා. ඒ විදිහට ඔයාලා software එක open කරගත්තට පස්සේ software එකේ interface එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මේ OMI Partition Assistant software කරා හැකියාව තියෙනවා අපේ computer එකේ තියෙන හැම partition එකක්ම customize කරගන්න වගේම manage කරගන්න. ඉතින් අද වීඩියෝ එකේදී මම specially කතා කරන්නේ අපි ගාව තියෙන pen drive එකක් කොහොමද අපිට කැමති format type එකකින් format කරගන්න කියලානේ. ඉතින් ඒකින්ද මේ software එක ගැන මට in detail කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ software එක ගැන in detail video එකක් ඕන නම් අනිවාර්යයෙන්ම මට comment section එකේ request කරන්න. මම ඉදිරියේදී මේ software එක ගැන in detail video එකක් ගෙන්නම්. ඊට පස්සේ ඔයාලට software එකේ යට section එකෙන් බලා ගන්න පුළුවන් අපේ computer එකේ දැනට install වෙලා තියෙන partition. මෙතන යටින්ම මගේ pen drive එක තියෙනවා. ඒක F drive එක විදියට තියෙන්නේ. ඊට පස්සේ මගේ Windows install කරලා තියෙන C drive එක තියෙනවා. ඊට පස්සේ මම data save කරන් ඉන්න මගේ D drive එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට ඔයාලගේ pen drive එක මොකක්ද කියලා හරියටම තෝරගන්න අමාරු නම් ඔයාලට කරන් තියෙන file explorer එක open කරන්න. file explorer වලට ආවට පස්සේ ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාලගේ C drive එක තියෙනවා. ඒ වගේම D drive එක තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ pen drive එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලගේ C drive එකේ local disk කියන එකේ අනිවාර්යයෙන්ම මෙතන letter එක C තියෙන්නේ. ඒ වගේම ඔයාලගේ D drive එකේ අනිවාර්යයෙන්ම letter එක D තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒව ඇතුළට ගිහිල්ලා මේ C drive එකමද නැත්නම් D drive එකමද කියලා ඔයාලට confirm කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් අන්තිමට තියෙන ඔයාලගේ pen drive එක බලන්න. ඉතින් මෙතනදී pen drive එකේ letter එක change වෙන්න පුළුවන් ඔයාලගේ computer එකට install වෙලා තියෙන partition අනුව. මගේ දැන් මෙතනදී partition 3යි තියෙන්නේ. මගේ මෙතනදී F විදියට තමයි මගේ pen drive එක තියෙන්නේ. ඒ විදිහට ඔයාලගේ pen drive එක හරියටම confirm කරගත්තට පස්සේ ඔයාලා මේ file explorer එක close කරන්න. ඒ විදිහට ඔයාලා නැවත software එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් pen drive එක තියෙනවා. මගේ මෙතන DIX2 කියලා තියෙන්නේ. ඒක GB 58යි ගණනක් තියෙනවා කියන්නේ 63GB pen drive එකක්. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ pen drive කෝඩ මේ විදිහට select කරන්න. ඔයගොල්ලෝ select කරන්න ඕනේ මෙතන pen drive එකේ detail පෙන්වන section එක. මෙන්න මේ section එක නෙමෙයි. ඒ section එක select කරොත් අපේ full pen drive එකම select වෙනවා. එතනදී අපිට format option එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔයාලා මෙතන detail තියෙන section එක මේ විදිහට select කරන්න.
ඒ විදිහට සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට software එකේ දකුණු අත පැත්තෙන් options කිහිපයක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ section එකේ බලා ගන්න පුළුවන් අපේ pen drive එකට අදාළ detail තියෙනවා. pen drive එකේ letter එක බලා ගන්න පුළුවන් සහ pen drive එකේ නම බලා ගන්න පුළුවන්. ඊට අමතරව pen drive එකේ capacity එක සහ pen drive එකේ කොච්චර space එකක් free තියෙනවද වගේම දැනට pen drive එක format වෙලා තියෙන format type එකත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන properties කියන එක select කරලා මේ pen drive එකේ තවත් detail ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා නැවත back වුණාට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් clone partition කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට තවත් pen drive එකක් හරි නැත්නම් ඔයාලගේ තවත් මොන හරි data device එකක් plug කරලා ඔයාලට පුළුවන් මේ pen drive එකේ තියෙන data අනිත් pen drive එකට නැත්නම් අනිත් device එකට ඔයාලට clone කරන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මේ pen drive එකට BitLocker encryption එකක් on කරන්නත් පුළුවන්. ඒක ගැනත් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ වගේම අපිට format option තියෙනවා. ඊට අමතරව අපිට මේ partition එක delete කරලා දාන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ pen drive එකෙන්. ඉතින් ඔයාලගේ pen drive එකේ ඔයාලට අවශ්‍ය නැති partition මොන හරි තියෙනවා නම් ඒවත් ඔයගොල්ලොන්ට delete කරන්න පුළුවන්. ඒ වගේම මේ partition එක සම්පූර්ණයෙන්ම erase කරලා දාන්න පුළුවන්. සහ අපිට advanced option වලට ගියාට පස්සේ අපිට change driver letter කියන එකෙන් අර අපි මං කලින් කිව්ව F අකුර තියෙන letter එක අපිට change කරන්න පුළුවන්. ඉතින් ඒක select කරලා අපිට එතනදී කැමති letter එකක් change කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ pen drive එකේ label name එක change කරන්න පුළුවන්. මෙතන තියෙන නම අපිට change කරන්න පුළුවන්. ඒ වගේම තවත් options කීපයක් තියෙනවා. මෙතනදී pro options තියෙනවා. අපි මේ software එක purchase කරලා ගත්තම නැත්නම් මේ software එකේ pro version එකෙන් access කරන්න පුළුවන් දේවලුත් මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන advanced option උත් ඔයගොල්ලෝ experiment කරලා බලන්න. ඒවා හරියට කියවලා ඊට පස්සේ මම එනවා නැවතත් මේ section එකට. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් format partition කියලා option එකක් තියෙනවා. මෙන්න මේක තමයි අපි press කරන්න ඕනේ. මම මේ විදිහට format partition කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට format partition window එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතනදී අපේ drive එක බලා ගන්න පුළුවන්. ඒ වගේම partition label එක තියෙනවා, file system එක තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාලගේ pen drive එක හරියටම select වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන format වුණාට පස්සේ ඔයාලගේ pen drive එක display වෙන්න ඕන මොන නමින්ද කියන එක ඔයාලට මෙතන partition label එකේ select කරන්න පුළුවන්. මම මේ විදිහට මගේ තිබ්බ default name එකම තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ඕන නම් මේ විදිහට මොන හරි type කරලා ඒක change කරගන්න. ඊට පස්සේ තමයි අපිට වැදගත්ම part එකට යන්නේ මෙතන file system කියන එක. ඉතින් මේ options වලින් තමයි අපි අපේ pen එක format වෙන්න ඕන මොන format type එකෙන්ද කියන එක අපිට select කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මෙතන drop down එක select කරාට පස්සේ ඔයාලට මේ pen එක format කරගන්න පුළුවන් හැම format type එකක්ම තියෙනවා. example එකක් විදිහට ගත්තොත් NTFS format type එක තියෙනවා වගේම FAT32 format type එක තියෙනවා වගේම EXFAT format type එක තියෙනවා. මෙන්න මේ වගේ ගොඩක් format types තියෙනවා. ඉතින් මම මේ format type වලින් අපිට mainly use වෙන format type කියන්න. ඉතින් ඔයාලට NTFS format එක mainly use වෙනවා ඔයාලා සාමාන්‍යයෙන් TV එකක් වගේ device එකකට plug කරද්දි සමහරක් TV වලදී ඒක change වෙනවා. ඔයාලගේ TV එකේ model එක ඕගොල්ලෝ Google එකේ search කරොත් ඒකට support කරන ඕගොල්ලන්ට file system හොයාගන්න පුළුවන් මොකක්ද ඔයාලගේ device එකට support කරන්න කියලා. ඉතින් ඊට අමතරව මේ NTFS format එක අපි Windows install කරද්දිත් අපිට support කරනවා. ඉතින් ඊට පස්සේ අපිට FAT32 එක තියෙනවා. ඉතින් මේකත් සමහරක් device වලට support කරනවා. ඉතින් especially මේක support කරන්න අපි BIOS update කරනවා නම් ඒ අවස්ථාවේදී BIOS update කරනකොට අනිවාර්යයෙන්ම අපි FAT32 කියන format එකෙන් අපේ pen drive එක format කරලා තමයි BIOS file එක දාලා අපි update කරන්න ඕනේ. ඉතින් එතනදී තමයි අපිට කිසිම error එකක් නැතුව අපේ BIOS update කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ EXFAT කියන එකත් ලොකු දෙයක් නෑ. සාමාන්‍ය මේ EXFAT කියන එකත් ගොඩක් devices වලට වැඩ කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනදී ඔයාලගේ වැඩේට ගැලපෙන විදිහට ඔයාලගේ format type එක select කරගන්න. මම මෙතනදී NTFS format type එකම select කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන cluster size එක ඔයාලගේ default ආපු 4KB කියන එකම දෙන්න එක change කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපිට මෙතන යට section එක බලා ගන්න පුළුවන් wipe partition කියලා option එකක් තියෙනවා. ඉතින් මේ option එක හරහා ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපේ pen drive එක file system එක අනුව, ඒ කියන්නේ අපේ format type එක අනුව format එක change වුණා කියලා අපිට one time recover එකක් කරගන්න පුළුවන් ඒ pen drive එකේ තියෙන හැම data එකක්ම. ඉතින් ඔයාලට මෙතන wipe partition කියන එකට tick එක enable කරාට පස්සේ මෙතන wipe in method කියන එක බලා ගන්න පුළුවන්. මෙන්න මේක select කරන්න. ඊට පස්සේ අපිට මෙතන wipe in method වල ගොඩක්ම wipe in method බලා ගන්න පුළුවන් වෙන්නේ pro version එකේදී. ඉතින් අපිට free version එකේදී access කරන්න පුළුවන් වෙන්නේ මෙතන fill in 0 කියන option එක විතරයි. ඉතින් මේ fill in 0 කියන option එකේදී අපිට එකපාරයි අපේ data recover කරගන්න පුළුවන් අපේ pen drive එක format කරාට. ඉතින් එතනින් එහාට අපිට pen drive එකේ තියෙන data අපිට recover කරගන්න බෑ. නැත්නම් overwrite කරන්න බෑ අපේ pen drive එක format කරා කියලා. ඉතින් ඒක මම එච්චරම use කරන option එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි pen drive එක format කරන්නේ තියෙන data එක්ක සම්පූර්ණයෙන්ම erase කරලා දාන්න නැත්නම් ඒ data backup කරගෙන. ඉතින් මම ඒ option එක use කරන්නේ නැහැ. මම මේ option එක මේ විදිහට off කරනවා. ඊට පස්සේ ඔයාලට සරලවම කරන්න තියෙන්නේ මෙතන okay කියන button එක press කරන එක. ඒ විදිහට okay කියන button එක press කරාට පස්සේ automatically අපේ pen drive එක format වෙන්නේ. අපිට මේක format කරන්න වෙනවා custom. ඉතින් ඔයාලට මෙතන software එකේ උඩ බලා ගන්න පුළුවන් apply කියන එකේ 1 කියලා එකක් තියෙනවා. මෙන්න මේක select කරන්න. ඒක select කරාට පස්සේ අපිට මෙතන pending operation යටතේ අපේ format එක තියෙනවා. ඉතින් මෙතනදී අපේ format device එක බලා ගන්න පුළුවන්. මෙතන driver letter එක අපේ F විදිහට තියෙන. ඒ වගේම file system එක මොන format type එකෙන්ද format වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. සහ partition label එක මෙතන තියෙනවා. ඒ වගේම අර මම කිව්ව cluster size එක වගේම අපිට size එකක් දැනට pen එකේ available වෙලා තියෙන දේවල් මෙතනදී detail
විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ pen drive එක සම්පූර්ණයෙන්ම format කරන්න තියෙන මෙතන proceed කියන button එක press කරලා ඔයාලට පුළුවන් මේ pen drive එක ඔයාලට ඔයාලා ස්ටෝරපු file system එකෙන් ඔයාලට format කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරියටම ඔයාලගේ pen drive එක ඔයාලගේ වැඩේට සහ ඔයාලගේ device වලට ගැලපෙන විදිහට ඕනම format type එකකින් ඔයාලට format කරගන්න තියෙන්නේ. ඉතින් මම පල්ලෙහා description එකේ note down කරලා තියන්නම්. අද මම කතා කරපු format type අපිට මොන වගේ වැඩවලටද use කරන්න පුළුවන් සහ ඒ format type වල කොච්චර capacity එකක් අපිට use කරන්න පුළුවන් කියන එක ගැන මම පල්ලෙහා description එකේ note down කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතනින් මේ format type ගැන idea එකක් ගන්න. ඉතින් මම විශ්වාස කරනවා අද මම මේ කරපු episode එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ OMI Partition Assistant software එක use කරලා ඔයාලා ගාව තියෙන ඕනම device එකක් සහ ඕනම pen drive එකක් ඔයාලට කැමති format type එකකින් ඔයාලට කැමති විදිහට format කරගන්න මේ software එක use කරලා ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් මේ දැන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් මේ වගේම අලුත් episode එකකින් හම්බ වෙනකන් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්.